ඕනම පිරිමියෙක් කැමති තමන්ගේ ගතිගුණ වලින් හෙබි තමන්ගේම රූප ලක්ෂණ වලින් හෙබි දරුවෙක් නිර්මාණය කරන්නේ. බොහෝ විටක පුරුෂයාගේ ගැටලු දකින්නට ලැබෙන අවස්ථාවල් දකිනවා. ඉතින් එතනදී දායක ශුක්‍රාණු වෙත යාමට අවශ්‍ය නැහැ. අපි ප්‍රතිකාර මගින් ඔවුන්ගේ ශුක්‍රාණු ශක්තිමත් කරලා දීලා දරුවෙක් නිර්මාණයට අපි අත්වැලක් ලබා දෙනවා. නිරෝගී කාන්තාවකට වසරක් යනතුරු දරුවෙක් නිර්මාණයට දායක වෙන්නට ඒ පුරුෂයාට නොහැකි නම් අපි කියනවා ඒ පුරුෂයා යම් කිසි මදසරු භාවයකින් පෙළෙනවා කියලා. ගොඩක් උෂ්ණ අධික ශරීර තියෙන පුරුෂයෝ ඉන්නවා. වෘෂණ කෝෂ තුල නහර ගැට ගැසීම් සිදු වෙන. අධික ආතතියක් ගන්න නරකයි මානසිකව. මනසේ තියෙන බර ටිකක් නිදහස් කරන්නට පුළුවන් ඖෂධ වර්ග අපි යොදවනවා. අපි දකිනවා පිරිමි හෝමෝනේ ටෙස්ටොස්ටෙරෝන් ක්‍රියාකාරීත්වය ටිකක් අඩු. කසාය වර්ග යොදවනවා. එතනින් ඒ ටෙස්ටොස්ටෙරෝන් ක්‍රියාකාරීත්වය ඉතාමත් විශිෂ්ට ලෙස හැදෙනවා.